අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ගෙදර ඉඳලම ඔයගොල්ලන්ට පහසුවෙන් වගා කරගන්න පුළුවන් ලස්සන මල් පැල වර්ග කීපයක් ගැනයි. ආයුබෝවන් කියලා පිළිගන්නවා ඩයරි සෙට් channel එකට ඔයගොල්ලෝ හැමෝවම. ඉතින් ඔයගොල්ලන්ගේ ගෙදර පුංචි ගෙදරක් වුණත් ලොකු ගෙදරක් වුණත් ඔයාට පොඩි මල් වත්තක් තිබුණත් ලොකු මල් වත්තක් තිබුණත් මේ මල් පැල වලින් එකක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ගෙදර තියෙන්න ඕන. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව යමු අපේ අම්මගේ මල්වත්ත පැත්තට. මම මේ මල්වත්තෙන් පෙන්නන්නම් ඔයාලගේ ගෙදර වවා ගන්න පුළුවන් ලස්සන මල් පැල මොනවාද කියලා. මේ මල දැක්කහම ඉතින් දන්නවනේ මේ තියෙන්නේ ඕකිඩ් පැලයක්. ඉතින් ඕකිඩ් කියන්නේ ඔයගොල්ලෝගේ ගෙදර ඉතා අලංකාරව වගා කරගන්න පුළුවන් ශාකයක්. මේකට ඍජු හිරු එළිය ගොඩක් ඕන වෙන්නේ නැහැ. උදේ හිරු එළිය පැය 2ක් 3ක් අතර ප්‍රමාණයක් වැටෙන ස්ථානයක මේ පැල හිටව ගන්න පුළුවන් නම් ඉතින් ඔයාට මේ වගේ ලස්සනට මල් දෙක බලා ගන්න අවස්ථාව තියෙනවා. ඊළඟට මම පෙන්නන්න යන්නේ ටොරේනියා කියන ශාකය. මේකට ඉතා අඩු නඩත්තුවකින් වගා කරගන්න පුළුවන් දිගු කාලයක් මල් පිපෙන ශාකයක්. උදේ හිරු එළිය සහ මේකේ දවල් හිරු එළිය නම් මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි පස තෙතමනේ තියාගන්න ඕනේ. එහෙමයි කියලා ඔයාලා අනවශ්‍ය විදිහට මේකට වතුර දැම්මොත් නම් මේ පැලේ ඉක්මනට මැරෙන්න බලනවා. මේ තියෙන වැක්ස් බිගෝනියා කියන වර්ගය මේකට උදේ හිරු එළිය සහ හෙවන කියන එක මිශ්‍රව ලබා දෙන්න ඕන. එහෙම වුණත් ඔයගලන්ට අවුරුදු පුරාම මල් බලන්න පුළුවන්. මේ තියෙන නම් ඉතින් ඇන්තෝරියම් හැමෝම දන්නවා. ඇන්තෝරියම් කියන්නේ ගේ ඇතුලේ වුණත් වගා කරගන්න පුළුවන් ඉතා ජනප්‍රිය ශාකයක්. මේකට ඍජු හිරු එළිය ඕන වෙන්නේ නැහැ. හැබැයි ආලෝකමත් සෙවන ස්ථානයක තමයි ගොඩාක් සුදුසු. සතියකට දෙපාරක් වතුර දැම්මම හොඳටම ඇති. ඔයගලට පොල් කැඳි කොම්පෝස් මිශ්‍ර පසක් පාවිච්චි කරුවොත් මේක හොඳින් මුල් වර්ධනය වෙනවා. මම අහලා තියෙන ඇන්තෝරියම් වල නම් කොළ 3ක් විතරක් තිබ්බොත් හොඳටම ඇති කියලා. මම දන්නේ කොහොමද කියලා. මේ තියෙන නම් පර්පල් ෂැම්රොක් කියන වෙරයිටි එක. මේක ගොඩාක් ලස්සන කොළ තියෙන පැලයක්. ඉතින් මේකටත් අධික ලෙස ජලය දාන්න එපා. හැමුණොත් මොල් කුණු වෙනවා. පස වේලෙනකොට විතරක් වතුර දැම්මොත් ඇති. මේ රතු පාටට ලස්සනට තියෙන ස්කාලට් සේජ් කියන මල් පැලේ. ඉතින් මේකටත් හිරු එළිය අත්‍යවශ්‍යම මල් වර්ගයක්. මේකත් ඔයාගේ මල් වත්තේ හිටවන්න පුළුවන් නම් ලස්සනක් එකතු කරයි. ෆ්ලේම් වයලට් කියන මෙන්න මේ වෙරයිටි එක. මෙයාත් ගොඩාක් ඩිරෙක්ට් එළියට කැමති නැහැ. මෙයා සෙවන තියෙන ආලෝකමත් පරිසරයකට තමයි කැමති. අනිත් එක මෙයාගේ පස නිතරම තෙතමනේ තියාගත්තොත් ඔයාට මේ වගේ මල් බලන්න පුළුවන්. මේක නම් ඉතින් හැමෝම දන්නවනේ මේ තියෙන කෝඩලෝ. මේකේ විවිධ වර්ණ වලින් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. මේකේ මල් එක එක වර්ග තියෙනවා. ඉතින් මෙයාටත් දිනපතා අනිවාර්යෙන්ම වතුර දාන්න ඕන. ඕගොල්ලන්ට ඊට අමතරව ගම පොර වගේ දැම්මත් මෙන්න මේ වගේ ලස්සනට මල් පිපෙන මල් පැලයක් හදා ගන්න පුළුවන්. ඊළඟට මෙයාට උදේ හිරු එළිය සහ සෙවන මිශ්‍ර ස්නානයක් තමයි හොඳ. ගොඩාක් අවුවේ තිබ්බොත් මෙයාගේ ගහ ඉක්මනට මැලවෙන්න බලනවා. ඉතින් මේක ගොඩක් කල් පවතින ශාකයක් නෙමෙයි. මේකේ මාසයක් දෙකක් මල් පිපිලා ගහ මැරිලා යනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ඇට වලින් ඊළඟට යාගේ පැල ටික හදා ගන්න. මේක නම් ඔයාලා දැකලා ඇති අපේ අම්මගේ මල් වත්තේ අනිවාර්යෙන්ම තියෙන ගොඩක් වීඩියෝ වල පෙටෝනියාට අනිවාර්යෙන් මල් පිපෙන්න නම් දවසකට පැය 5ක් 6ක්වත් හිරු එළිය වැටෙන ස්ථානයක ඒ පැලේ ඔයගොල්ලෝ හිටව ගන්න. මේකේ පස වියලනකොට විතරක් වතුර දාන්න. ගොඩාක් වතුර දැම්මත් මල් ගහ මැරෙන්න බලනවා. ඊට පස්සේ මේ අර පර වෙලා තියෙන මල් කපලා දැම්මෙන් පස්සේ ඔයාට තව අලුතෙන් ලස්සනට මල් බලා ගන්න පුළුවන් එකේ. ඊළඟට මෙන්න මේක ඩාර්ක් බ්ලූ ජර්මන් සේජ් කියලා තමයි තියෙන්නේ. අපේ අම්මා හැබැයි මේකට විෂ්ණු ක්‍රාන්ති කියලාත් කියනවා. මේකෙත් මේ නිල් පාට මල් නිසා හරිම ලස්සනයි. ඉතින් අනිවාර්යෙන් මේකට සම්පූර්ණ හිරු එළිය ඕන සහ හොඳින් ජලය පැස යන පසක් තියෙන්න ඕන. සතියකට දෙපාරක් විතර ඔයගොල්ලෝ වතුර දැම්මහම ප්‍රමාණවත්. ඊට අමතරව කොම්පෝස්ට් දැම්මොත් ඔයාට මේකේ නිතරම මල් හට ගන්න ඒක ලොකු හේතුවක් වෙනවා. සාමාන්‍ය නිල් පාට මල් පිපෙන පැල හරි අඩුයි. ඉතින් මේකත් ඔයාගේ ගෙවත්ත ලස්සන කරයි කියලා හිතනවා. මෙන්න මේකත් ඕකිඩ් වල ටිකක් ලොකු වෙරයිටි එකක්. ඒකේ මල් පැලේ හරි ලොකුයි සහ පැලේ ගොඩක් උසට හැදෙනවා. මේකත් හරිම ලස්සනයි. ඊළඟට මම ඔයාලට පෙන්නන්න යන ගෝල්ඩන් බෙල් කියන ශාකය. මේකේ මේ දීප්තිමත් කහපාට මල හින්දා ඔයාගේ ගෙවත්තට අනිවාර්යෙන්ම මේක ලස්සනක් එකතු කරනවා. සම්පූර්ණ හිරු එළිය හෝ අර්ධ සෙවන මේ දෙකම ඉතින් මේ පැලයට සුදුසුයි. මේ තියෙන ජබරා කියන මල පිපුණාම ටික කාලයක් ඔයගොල්ලන්ට තියාගන්න පුළුවන්. එකටත් පැය 5කවත් අඩුම හිරු එළියක් අවශ්‍ය වෙනවා.
ඊළඟට මේ තියෙන ඉම්පේෂන්ස් පැලරිනා කියන වර්ගයට ඇත්තන පැලයක් මේකේ එක එක පාට ඔයගොල්ලෝ දැකලා ඇති. ගොඩාක් වෙලාවට මේකේ මල් ගොඩාක් පිරීලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් මේකටත් ඍජු එළිය ඕන වෙන්නේ නැහැ. අනිවාර්යෙන් පසතෙත් සහිතව තියෙන්න ඕන. ඔයගොල්ලන්ට කම්පෝස්ට් හරි දියර පොර මාසයකට වරක් ලබා දීම ප්‍රමාණවත්. ඊළඟට ඔයගොල්ලන්ට මගේ මල්වත් ඔයගොල්ලෝ දැකලා නැහැ නේ. ඉතින් මම මේ දවස්වල ඒක හදාගෙන යන ගමන් ඒකේ වීඩියෝ එකකුත් ඉක්මනට අරගෙන එන පොරොන්දුවෙන් මම අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.